චරිත ඉන්දුවරගේ ඊළඟ ප්‍රශ්නේ මේකත් කලාප සමතුලිතතාවයට කලාප සමතුලිතතාවයෙන් ගැන ලේසි ප්‍රශ්නයක් මේක 1980 පරණ ආකෘතිය ප්‍රශ්නයක්. නමුත් මේකේ අර ඉලක්කම් එහෙට මෙහෙට ගිහිල්ලා ටිකක් නිකන් ලොකු ඉලක්කම් වගේ තියෙනකොට ඕගොල්ලෝ ආතතියෙන් යුතු විභාගෙට මුහුණ දෙන අවස්ථාවක මේක අමාරු එකක් වගේ පේන්න පුළුවන්. ඒක නිසා මම මේක මේ විදිහට කරන්න හිතුවේ. මේ වගේ ප්‍රශ්න වලට බය වෙන්න එපා. හරි. මූලාකෘතිය අපි කතා කරමු. පුතාලා ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවයේදී ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවයේදී අපි මෙහෙම පද්ධතියක් ඇඳගමු. ඇඳගෙන ද්‍රව කලාපය වෙන් කරගමු. right? එතකොට යම් උෂ්ණත්වයකදී T කියලා උෂ්ණත්වයකදී මේ පද්ධතිය අපිට කියනවා බෙන්සීන් සහ ටොලුයින් තියෙනවා කියලා. හරි. මේකේ බෙන්සීන් තියෙනවා, මේකේ ටොලුයින් තියෙනවා. අපි ඔහොම දාගමු. එතකොට මේකේ වාෂ්ප කලාපයත් එක්ක බෙන්සීන් ලික්විඩ්, බෙන්සීන් ගෑස් කියලා සමතුලිතතාවයක් හදා ගන්නවා. මේකේ වාෂ්ප කලාපයත් එක්ක ටොලුයින් ලික්විඩ්, ටොලුයින් ගෑස් කියලා සමතුලිතයක් හදා ගන්න. ඔයගොල්ලෝ දන්නවා මේවත් ඉතින් සමහරුන්ට අමතකද දන්න, අමතක නම් ඉතින් විභාගෙට ගිහින් වැඩක් නැහැ නේ. මේක තමයි බෙන්සීන් කියන්නේ. මේක තමයි ටොලුයින් කියන්නේ. right? CH3. එතකොට වාෂ්ප කලාපයේ සමතුලිතතාවයක් හට ගන්නවා. එතකොට වාෂ්ප කලාපයේ පුතේ බෙන්සීන් මගින් P බෙන්සීන් නැති කරන බෙන්සීන්ගේ වාෂ්ප පීඩනය, ටොලුයින් මගින් P ටොලුයින් නැති කරන ටොලුයින්ගේ වාෂ්ප පීඩනය. ඒ වගේම මේ දෙන්නට සංතෘප්ත වාෂ්ප පීඩනයක් තියෙනවා. අපි ඒක සාමාන්‍ය අංකණය යටතේ කියනවා P0 බෙන්සීන් කියලා. මෙයාගේ සංතෘප්ත වාෂ්පයේ අදාළ T උෂ්ණත්වයේදී P0 ටොලුයින් කියලා කියනවා. right? එතකොට අපි දන්නවා පුතේ මේක පරිපූර්ණ ද්‍රාවණයක් විදිහට හැසිරෙනවා කියලා අපි දන්නවා. මේ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ මේ ලෝකේ නැහැ. නමුත් පරිපූර්ණත්වයට ඉතාසන්න ද්‍රාවණ සඳහා උදාහරණ දෙනකොට අපි ගන්න දෙකක් තමයි බෙන්සීන් ටොලුයින්. හරිද? එතකොට මේක පරිපූර්ණ හැසිරීම දක්වනවා කියලා මේක ගතික සමතුලිතතාවය තියෙන T උෂ්ණත්වයේදී අන්න ඒ වෙලාවට අපි දන්නවා රවුල් නියමයෙන් මේකට ලියන්න පුළුවන් P බෙන්සීන් සමානයි P0 බෙන්සීන් X බෙන්සීන් කියලා. මේ X කියන්නේ ද්‍රව කලාපයේ බෙන්සීන්ගේ මවුල භාගය. හරි? XT කියන්නේ වාෂ්පමය ද්‍රව කලාපයේ ටොලුයින්ගේ මවුල භාගය. right? ඒ වගේම P ටොලුයින් සමානයි P0 ටොලුයින් X ටොලුයින් කියලා රවුල් නියමයේ ලියනවා. එතකොට PBPT එකතු කරලා P මුළු දැන් P total කියලා අපි ඕන්න ලියමු. P total සමානයි PB ධන PT. ඒකට උඩ සමීකරණ දෙක ආදේශ කරාම P total සමානයි P0B XB ධන P0T XT වෙනවා. පැහැදිලිද? දැන් P total තමයි මේක හොයන්න කියලා තියෙන්නේ. මේ බලන්න. ද්‍රාවණයේම වාෂ්ප පීඩනය. ඒ කියන්නේ සමස්ත ද්‍රාවණයේ මුළු වාෂ්ප පීඩනය තමයි අහන්නේ. ඒතර P total තමයි හොයන්න ඕනේ. ඉතින් හොයන්න ඉතින් මේ සූත්‍රයෙන් තමයි හොයන්න ඕනේ. ඒතර අපිට මෙන්න මේ දත්ත දීලා තියෙනවා පුතේ. මෙන්න මෙයා දීලා තියෙනවා PB කියලා ගන්න කියලා. මෙන්න මෙයා දීලා තියෙනවා PT කියලා ගන්න කියලා. හරි? එතකොට මෙන්න මෙයා අපි හොයා ගන්න ඕනේ. මෙන්න මෙයා අපි හොයා ගන්න ඕනේ. ඒකට දත්ත දීලා තියෙනවා. right? එහෙනම් ඒ දත්ත වලින් අපි එයා හොයා ගන්න යන්නේ. හරිද? ඒ දත්ත වලින් හොයා ගන්නකොට අපි උපකල්පනයක් කරනවා. හරි? සමස්ත ද්‍රාවණයේ ස්කන්ධය සමානයි CI ග්‍රෑම් කියලා. හරි? උපකල්පනයක් ගන්නවා. එතකොට ප්‍රතිශත අපිට ග්‍රෑම් වලින් කතා කරන්න පුළුවන් නේ. 175යි කියන එක ග්‍රෑම් 75යි. එහෙනම් අපි ලියනවා පුතාලා අපි ලියනවා මෙන්න මෙතන ලියනවා M
හරිද? ඊළඟට මෙතන ලියනවා capital M. හරි. ඊළඟට අපි ලියනවා මෙතන n. ඊළඟට අපි ලියනවා n total. ඊළඟට අපි ලියනවා x. හරි. ඔන්න ඕම් වගුවක් හදා ගන්නවා. කාටද පුතේ මේ වගුව හදන්නේ? මෙන්න මෙතන අපි ලියනවා බෙන්සීන්, මෙතන ලියනවා ටොලුයින්. රයිට්. එතකොට බෙන්සීන් සඳහා මෙතනින් ඉරක් අපි ගහගෙන ඉමු. හරි. බෙන්සීන් සඳහා m අපි ලියනවා 175යි කියලා තියෙනවනේ. එහෙනම් 75යි ග්‍රෑම්. හරි. ඔන්න ග්‍රෑම් 75යි බෙන්සීන් සඳහා. ටොලුයින් සඳහා 25යි ග්‍රෑම්. හරි. බෙන්සීන් සඳහා මෞලික ස්කන්ධය ඔයගොල්ලෝ හොයන්න. එතකොට හෙව්වම එනවා 78ක් නේ. 78ක් එනවා. හොඳේ. හොයලා බලන්න. 78යි. ග්‍රෑම් මවුලයට මම ඒක ලියන්නේ නැහැ. හොඳේ. එතකොට මෙතන එනවා 92යි ග්‍රෑම් මවුලයට කියලා. ඊට පස්සේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය තමයි මවුල ගාන කියන්නේ. 75 බෙදීම 78යි. මෙතන 25 බෙදීම 92යි වෙනවා. එතකොට n total කියන එක මේ දෙකේ එකතුව. හරි. මේ දෙකේ එකතුව. එතකොට එනවා අපිට 75 බෙදීම 78 ධන 25 බෙදීම 92 කියලා. right? n total. එතකොට මෙයාගේ x එනවා මේක මේ පදයේ සංකීර්ණ නිසා මෙතන tt නෙවෙයි n total. හොඳේ. n total. එතකොට මේ පදයේ සංකීර්ණ නිසා මම n total කියන සංකේතය පාවිච්චි කරනවා. මෞල භාගය කියන්නේ 75 බෙදීම 78 වැඩි කිරීම, ඒ කියන්නේ බෙදීම n total නේ. එතකොට වැඩි කිරීම 1ට n total කියලා මම ලියනවා. එතකොට මෙතන එනවා අපිට 25 බෙදීම 78 වැඩි කිරීම 1ට n total. හරි. n total. හරි නේද? right. ඔන්න අපිට ඕනේ උනේ මොකද්ද? x අගයන් දෙක හොයාගන්න. ඔන්න x අගයන් දෙක හොයාගත්තා. හරිද? දැන් ඉතින් තියෙන්නේ සරල ආදේශයක්. කොහොමද අපි කරන්නේ? මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්නයි අපි යන්නේ. පැහැදිලිද? එතකොට p total තමයි අපිට හොයන්න කියන්නේ. අපිට දැනට ඇවිල්ලා තියෙනවා p total සමානයි p not b වෙනුවට අපි pb ආදේශ කරමු. pb වැඩි කිරීම xb කියන්නේ මොකද්ද? මේ බලන්න. xb කියන්නේ අපි මේක xb ම ලියලිමු, xb ම ලියලිමු. හරිද? එතකොට xb කියන එක අපි ලියමු කමන්නේ. 75 බෙදීම 78 වැඩි කිරීම 1ට n total. right? ඔන්න පළවෙනි කෑල්ල. එකතු කිරීම pt ටොලුයින්ගේ පීඩනය වැඩි කිරීම 25 බෙදීම 92 වැඩි කිරීම 1ට n total. right? අපිට පුළුවන් pb 75 බෙදීම 78 ධන pt 25 බෙදීම 92 කියලා මෙන්න මේ n total එක යට කියන එක එළියට ගන්න පුළුවන්. හරි? n total එක යට කියන එක. එතකොට මේකට දැන් n total ට ආදේශ කරාම අපිට උත්තරේ එනවා p total සමානයි pb වරක් 75 යට 78 ධන pt වරක් 25 යට 92 යට ඔන්න n total ට ආදේශ කරන වැඩි කිරීම 1 යට මොකද්ද පුතේ n total කියන්නේ මේ දෙකේ එකතුව 75 යට 78 ධන 25 යට 92. right? එතකොට මෙහෙම උත්තරයක් තමයි අපිට එන්නේ. අපි එහෙම එකක් තියනවද කියලා බලමු. එතකොට තියෙනවනේ pb වාරයක් 75ට 78 25 pt වාරයක් 25ට 92 එකතුව වැඩි කිරීම මෙන්න මේක. මේක තමයි උත්තරේ. හරිනේ?
එතකොට මේ වගේ ගණන් වල මට උගන්වන්න තියෙන මේ සරල ගණනක්. නමුත් මේ ලොකු සංකීර්ණ ඉලක්කම් වගේ තිබ්බම මේවා සමහරව අතහරින්න පෙළවෙනවා. සමහරව පස්සේ හදන්නම් කියලා ඉන්න පෙළවෙනවා. නමුත් රවුල් නියමයේ කියන්නේ රවුල් නියමයේ ගැන ගණනක් කිව්වම ඒක අමාරු වෙන්න විදිහක් නැති බව ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරිනේ? මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තිබුණොත් අනිවාර්යයෙන්ම සර්ගෙන් අහන්න ඕනේ.